Hello guys, welcome to my YouTube channel. ඔන්න කලින් වීඩියෝ එකේ දාන්න බැරි වෙච්ච වීඩියෝ එකක් මම මේ vlog එකේ මුලටම දානවා. ඒ තමයි අපේ room tour එක. ඉතින් අපි දවස් දෙකක් නතර වෙලා ඉන්නේ මේ accommodation එකේ තමයි. ඉතින් අපි වීඩියෝස් උත් අරගෙන ඔක්කොම freshen up වෙලා පස්සේ තමයි ඇවිදින්න ගිහින් තිබුණේ. ඉතින් එදා දවසේ විරුණේ ඔහොම. ඔන්න පහුවෙනිදා උදේ ඉඳන් අපි පටන් ගත්ත අපේ tour එක. අපේ උදේම මේ යන්නේ අපේ breakfast එක ගන්න. අපි breakfast ගන්නේ Indian foods. අපේ උදේම Indian restaurant එකක් හොයාගෙන තමයි මේ යන්නේ. මේ කියනවා පෙරහැර. මේ හරහා යනවා පෙරහැර. ඔන්න ඉතින් Indian foods කිව්වට අපිට හම්බුනේ නම් Chinese restaurant එකක් තමයි. ඒ කියන්නේ අපිව එක්කරගෙන ගියේ Chinese restaurant එකකට. ඉතින් අපි අපේ උදේ කෑම Chinese foods වලින් තමයි ගන්නෙ. කට්ටියට හොඳ වැඩ වුණා. අපි බලමු vlog එකේ ඉස්සරහට කොහොමද කට්ටිය Chinese කන්නේ කියලා. අපි දෙන්න හැමෝර්ගයක්ම ටෙස්ට් කරන්න යන්නේ නේ. හැමෝර්ගයක්ම ටෙස්ට් කරන්න යන්නේ. බලමු කොහොමද රසම කියලා දෙන්න කැම්ප් ප්ලේට් එකේ. සාචි කොහොමද ඔගේ චයිනීස් ෆුඩ් අත්දැකීම? මට නම් පුදුම අත්දැකීමක් තියෙන පුදුම සනීපයක් තියෙන. කවි කොහොමද චයිනීස් ෆුඩ් අත්දැකීම? ෆස්ට් හොඳයි. හැබැයි දන්නවනම් මම පොඩි මේ බෙදුම් බෝතලයක් දාගෙනවා. තොට ඕෂිනි කොහොමද කමාරුවෙන් බේරෙන්නේ කොඩින්ගෙන් සර් හාමුදුරන්ට නම් පුරුදුයිනේ සර්ට කොහොමද චයිනීස් ඒකත් වඩා ආවස 15 වෙනි වතාවෙන් ට්‍රැවල් කරන ගාල වැඩක් නැහැ නංග චයිනීස් ෆුඩ් කොහොමද ඊයේ කාලත් නැහැ අවුලක්වත් නැහැ ඇයිද අද තඩුවෙන් කෑවේ ගොඩ ගියා හොඳම කෙනා ඉන්නවා නූඩල්ස් තිබ්බ නිසා හොඳට ගියා නැත්තම් ඉතින් මල්ලි කොහොමද ඔගේ චයිනීස් ෆුඩ් අත්දැකීම ඉතින් අපේ පළවෙනිම විසිටින් ලොකේෂන් එක උනේ මැලක්කා සිටි එක. මේ මැලක්කා සිටි එක මෙලාකා කියලාත් හඳුන්වනවා. මෙලාකා කියන එකේ තේරුම වෙන්නේ නෙල්ලි. නෙල්ලි පුරවරය කියන එකෙන් තමයි මෙයාලා මැලක්කා සිටි කියන එක හඳුන්වන්නේ. මේ මැලක්කා සිටි එකට ලොකු හිස්ටොරිකල් ස්ටෝරි එකක් තියෙනවා. මේක යටත් විජිතයන් කීපයක්. ඒ කියන්නේ පෘතුගීසි, ලන්දේසි සහ චීන සහ මැලේ කියන හැමෝගෙම කල්චරස් එකට එකතු වෙලා නිර්මාණය වෙච්ච නගරයක් විදිහට තමයි මේගොල්ලෝ හඳුන්වන්නේ. මේකේ තවත් විශේෂත්වයක් තියෙනවා. අපි හැමෝම දන්න මලක්කා සමුද්‍ර සංධිය. මලක්කා සමුද්‍ර සංධිය තියෙන්නේ මේ නගරය ආශ්‍රිතවමයි. මම මේ උඩට ගිහපුවාම පෙන්නන්නම් ඔයගොල්ලන්ට ඒකේ ක්‍රූසෝ යන එකේ ඉඳන් ඔක්කොම පේනවා. සහ මේගොල්ලන්ගේ තියෙනවා සිටි view එකක් ගන්න view point එකක්. අපි නම් එතන යන්නේ නැහැ. බට් එතන ගියොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මුළු මලක්කා සිටි එකම. මලක්කා සිටි එකේ හදවත විදිහට හඳුන්වන්නේ මේ ස්ටැට්ටුයිස් කියන ස්ථානය. ඒ ස්ථානයේ බලන්න තමයි අපි මේ යන්නේ. ඒකේ ඔර්ලෝසු කණුව සහ රතු පැහැති බාහිර පෙනුම සඳහා තමයි මේක ප්‍රසිද්ධ වෙන්නේ. මේ බිල්ඩින් එක හදන්නේ 1650 දී ලන්දේසි විසින්. ලන්දේසි ආණ්ඩුකාරවරයාගේ සහ නියෝජ්‍ය ආණ්ඩුකාරවරයාගේ කාර්යාලය විදිහට තමයි මේක ඉදි කරන්නේ. පසු කාලීනව බ්‍රිතාන්‍යයන් විසින් මේක අත්පත් කර ගැනීමෙන් පස්සේ බ්‍රිතාන්‍යයන්ගේ භාණ්ඩාගාරය, තැපැල් කාර්යාලය, රජයේ කාර්යාලය සහ ඉහළ නිලධාරීන් සඳහා මහල් නිවාස විදිහට මේ ස්ථානය භාවිතා කරලා තියෙනවා. අර කොකා පෙන්න Hey Malaysia Welcome to Malaysia Welcome to Malaysia of the Portuguese ship. The Portuguese ship when Portuguese attacked Malacca in 1511. මේ අතින් පේන තියෙන්නේ 1511 දී පෘතුගීසීන් මේ මැලක්කා සිටි එකට ආපු නැව.
ඒකේ ක්ලෝසප් පිච්ච එකක් මෝගලන්ට පෙන්න්න. එතකොට මේ ඇතින් පෙන කරූස් එක ඒක තියෙන්නේ මැලක්කා සමුද්‍ර සන්ධී. අපි කියන මලක්කා සමුද්‍ර සන්ධිය තමයි මේ තියෙන කරූස් එක නතර කරලා තියෙන්නේ. එතකොට මේ පැත්තෙන් පේන නේද ලොකු උස කනුවක්. අන්නේ කනුව උඩට ගියපුවාම ඕගොල්ලන්ට මලක්කා සිටි එකේ සම්පූර්ණ view එකක් බලන්න පුළුවන්. අපි මේ කඳු නැගගෙන දැන් බලන්න යන්නේ සෙන්ට් පවුල්ස් කියන චර්ච් එක. මේ චර්ච් එක 1500 දී පෘතුගීසින් විසින් තමයි ඉදි කරලා තියෙන්නේ. ඒක පිහිටලා තියෙන්නේ ෆාමෝසා කියන කන්දේ. මේ ගල් කණු වගේ පේන්න තියෙන්නේ පෘතුගීසින් සොහොන් ගල් කීපයක්. කන්‍යා මරියතුමිය වෙනුවෙන් කැප කරන ලද සරල කතෝලික දේවස්ථානයක් විදිහට තමයි මේ ස්ථානය හැඳින්වෙන්නේ. මැලේසියාවේ අපි සංචාරය කරන්න ආපු මේ චාරිකාවේ අපි ඉන්නේ මලක්කා නගරේ. මේ මලක්කා නගරේ තියෙන විශේෂත්වය තමයි ශ්‍රී ලංකාවේ ඔයාලා දන්නවා සැලෙන් සංදේශය රචනා කරපු තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දේහය තැන්පත් කරලා තියෙන මේ ස්ථානයේ කියලා යාළ විශ්වාස කරනවා. අපි මේ හිනාවෙවි කතා කරාට ඇත්තටම මෙතන එහෙම මිත්‍යා විශ්වාසයක් තියෙනවා. රාහුල හාමුදුරන්ගේ දේහය මෙතන තැන්පත් කරලා තියෙනවා කියලා ඒගොල්ලන්ගේ විශ්වාසයක් තියෙනවා. අනිත් පැත්තට කුරුටික මේ පැත්තට. දැන් වට හෙන්නේ රජතුමන්ගේ හැංගීමක්. ඒ පිහිය මේ සචින්ගේ පළතුරු කපන්න. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අපේ ළමයි. 20. මේ තියෙන්නේ ෆාමෝසා කියන ස්ථානය. මේක අග්නිදිග ආසියාවේ පැරණිතම යුරෝපීය වාස්තු විද්‍යාත්මක බලකොටුවක්. මේකත් නිර්මාණය කළ තියෙන්නේ 1500 දී පෘතුගීසීන් විසින්. නමුත් දැන් මේකේ තියෙන්නේ එක ගේට්ටුවක් පමණයි. අපි මාල් බයිසිකල් යනවා වගේ මේ යන බයිසිකල් රයිඩ් එක මේ මෙලකා සිටි එකේ තියෙන ෆේමස්ම අයිටම් වලින් එකක්. මේ තියෙන්නේ මම කලින් සඳහන් කරපු නැව. 1511 දී ලන්දේසීන් මැලේසියාවට එන්නේ මෙන්න මේ නැවේ. මේ තියෙන්නේ චීන බෞද්ධ පන්සලක්. මේකේ නම නම් හරියටම මට මතක නැහැ. නමුත් මෙතන විශේෂත්වයක් තියෙනවා. මෙතන මියගිය ඥාතීන්ට පින් දෙන්න පුළුවන් තැනක්. ඒගොල්ලන්ගේ දේහයේ අලු අරගෙන ඇවිල්ලා භජනයක දාලා මෙතන තියලා අපිට ඒගොල්ලන්ට පින් දෙන්න පුළුවන්. අද මේ පන්සලේ තව එක විශේෂ සිද්ධියක් සිද්ධ වෙනවා. ඒ තමයි මේගොල්ලෝ වෙසක් කාලෙට සිදුහත් බෝසතාණන් නාවල චාරිත්‍රයක් කරනවා. ඉතින් අපිටත් පුළුවන් වුණා ඒ චාරිත්‍රයට සම්බන්ධ වෙන්න. බලන්නකෝ අපි ඒක කොහොමද කරන්න කියලා. ඉතින් ඒ චෛත්‍රයෙන් පස්සේ අපිට පිරිත් නූලක් හම්බුණා. ඒත් එකම චුටි ගිෆ්ට් එකකුත් හම්බුණා.
ඉතින් අපි ඒ වැඩේ ඉවර වෙලා අපි යන්නේ මම අර කලින් ඔයගොල්ලන්ට කිව්ව නේද මෙතන මියගිය ඥාතීන්ට පින් දෙන ස්ථානයක් තියෙනවා කියලා. ඉතින් ඒක බලන්න තමයි අපි මේ යන්න හදන්නේ ඊළඟට. මේ තියෙන්නේ චයිනීස් අයගේ විශ්වාසය තියෙනවා මලගේ ඥාතීන් එයාලට උදව් කරනවා කියලා. ඒ කට්ටිය මේ කාලයක් තුන මට මතක විදිහට අගෝස්තු මාසේ මෙයාට පූජා පවත්වන කියන්නේ කනත්තට ගිහිල්ලා කනත්තේ එයාගේ මේ ඒ වල්ලොක් තැනට ගිහලා පූජාව තියෙනවා. ඒ වගේ මේ ඒ අලු ගෙනල්ලා මේ තැන් වලත් වන්දනාමාන කරනවා. එයාලා විශ්වාස කරනවා. එයාලා උදව් කරනවා. එයාලගේ බැල්ම තාම තියෙනවා කියන එක විශ්වාස කරනවා. ඒ කියන්නේ හැම පන්සලකම මේව තියෙනවා. ඒ ෆොටෝ දාලා තියෙනවා එක්කෙනාගේ. යාගේ ෆොටෝ එක එයාට ඒ හිටියේ අපේ සර්. එයාගේ 15 වෙනි මැලේසියන් ට්‍රැවල් එක තමයි මේක. ඒ නිසා මේ ප්ලේසස් ගැන හොඳට අපිට කියලා දුන්නා. Come take. Take from the uncle. Come, take. Come, you take. Help to carry. සචින් ගන්න. කිලෝ බෙදාගමු. ඒ වගේම අපිට මේ පන්සලෙන් තෑගිත් හම්බුණා. මේ පන්සලේ ඉන්නේ මේ ඉන්න මෙහෙණින් වහන්සේ තමයි මේ පන්සල බාරුව කටයුතු කරන්නේ. ඒ මෙහෙණින් වහන්සේ අපේ ශ්‍රී ලංකන් කට්ටිය කිව්වහම ටූරිස්ට්ලා විදිහට අපිට ඒගොල්ලන්ගෙන් ට්‍රීට්මන්ට් එකක් දුන්නා. ඒක තමයි අපිට හම්බුනේ. ඉතින් ඔන්න අපි ඇවිදලා මහන්සි නිසා ඔන්න අපි ආවා අපේ ලන්ච් එක ගන්න. අදත් අපිට හම්බෙන්නේ චයිනීස් ලන්ච් එකක්. අපි බලමු අද අපේ චයිනීස් මීල් එක කොයි වගේ වේද කියලා. අපි ආවා ලන්ච් එකට ඒතාවේ චයිනීස් කන්න ආවේ. උදේ කෑවට ලැජ්ජ නැහැ. අපි චයිනීස් කන්න ආවා. ඒ කියන්නේ මේ so you are like me. So can you help? දැන් මේ පරත් කාලා මුණ දෙක කරගන්න ආවා. මේ ඔක්කොලාම චයිනීස් කන්න රෙඩි වෙලා ඉන්නේ. හරි කොහොමද ලන්ච් චයිනීස් කෑමද good but කවන්න ඕනේ එයා බෙදනවා හැමෝටම හැබැයි අපිට දරා ගන්න බෑ හැන්දෙන් තමයි බෙදන්නේ හැබැයි අපිට දරා ගන්න බෑ දැන් මම හිතන්නේ මේ 5 වෙනි green tea කොහොමද පහන වෙනද හිත වැඩි වෙලා
අනේ වා වා ප්‍රොපෝස් කරා. ඕෂනීට උදේ ඉඳන් කෑම නැහැ. උදේ ඉඳන් කෑම නැහැ. හරි කවි ඔයාට පුළුවන්. ඔයාට පුළුවන්. නංගිටත් උදේ ඉඳන් කෑම නැහැ. දැන් නම් චුට්ටක් කෑවා. කාලා බීලා ඔක්කොම ඉවර වෙලා අපි ඊළඟට ගියා shopping කරන්න. ඉතින් බලන්නකො අපේ කට්ටිය shopping කරන විදිහ. අපි පුළුවන් තරම් ඉක්මනට shopping කරා. මොකද අපිට හවස 4 වෙනකොට ෂෝ එකකට යන්න ලෑස්ති වෙන්න තිබුණා. නමුත් අපි ගියේත් පරක්කු වෙලා. සජින්ගේ shopping අත්දැකීම. මම shopping ගොඩක් කරා. මේ බෑග් දෙන්න. දැන් අරන් යන්න. සල්ලි වලට ගත්තේ. දැන් මෙහෙම ගත්තා. මට ඒත් බැගේජ් එක නැහැ දායන. මොකද අපිට මේ එයාපෝට් එකෙන් ඉඳි අපේ බැගේජ් ටික ගේන දුන්නේ නැහැ. මෙහෙම බැගේජ් ගන්න වෙලා තියෙනවා. දැන් එතකොට ඔයා මොකද්ද කරන්න ඔප්ෂන් එක නැත්තම් පෙට්ටි එක දාලා යවනවා. පෙට්ටිය කනේ මේ ටික අරන් යන දුන්නේ නැතුව මමත් නවතිනවා මෙහෙ. කරන්න දෙයක් එතකොට සජින් නෑ නැත්තම් කාඩ්බෝඩ් පෙට්ටි එක දාලා රැප් කරලා යවන්න තමයි වෙන්නේ. පොඩි මෙහෙම කරන්නද? මම හොඳට පේන්නේ. මගේ දුක පේනවද? බැගේජ් එක නැතුව විදිහට දුක පේනවද? ලගේජ් එකක් නැතුව මැලේසියාවට ආපු කොල්ලේ එහෙම හැකියාවක් මෙහෙම තියෙනවනේ. අපි බඩු ගේන හිතාගෙන සල්ලිත් ගෙනාව ගොඩක්. මේ අයියා පෙළනකො මේ අයියත් ගෙනාව 40000. හැබැයි දැන් හොඳද? මුකුත් නැතුව ඉන්නවා. බැගේජ් එකකුත් ගෙනාව තටි. බැගේජ් එකක් නැහැ, අපි සල්ලිත් සල්ලි නැහැ. ටිකක් ගත්තා. බැගේජ් එකක් ගත්තා. දැන් අපිට මුකුත් නැහැ. ඉතින් අපි ඔහොම හැපි එකේ shopping කරලා ඊට පස්සේ අපි ඉක්මනට quick change එකක් දාගෙන ready වෙලා අපි අපේ show එක තියෙන පන්සලට ගියා. මේකේ තමයි ශාක්‍ය විහාරය කියන්නේ. මේකේ තියෙනවා ලොකු වෙසක් ෆෙස්ටිවල් එකක්. ඒක ඒ රටේ බෞද්ධයින්ට ගොඩාක් සුවිශේෂී දෙයක්. මේ පන්සල මගින් සංවිධානය කරන වෙසක් එකට ලොකු පෙරහැරක්. ඒක තමයි මලක්කා පෙරහැර කියලා හඳුන්වන්නේ. අපිට ප්‍රධාන මලක්කා පෙරහැරට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඒ නිසා අපිට අවස්ථාවක් හම්බුණා පන්සලේ තියෙන අන්තිම දවසේ පෙරහැරට සම්බන්ධ වෙන්න. ඉතින් ඒ පෙරහැරේ මගේ ටීම් එක පර්ෆෝම් කරපු විදිහ තමයි මේ තියෙන්නේ. ලෝකෙ වටේ කොහේ ගියත් ඉතාමත් ආදරය කරන ගෞරව කරන නර්තන කලාවක් තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒක හොඳටම දැක ගන්න පුළුවන්
අපි අපේ කලාව අරගෙන වෙනත් කල්චර එකක් තියෙන තැනකට ගියපු හාම මිනිස්සු කොයි තරන්නම් අපේ දේශීය සිංහල දේශය නර්තන කලාවට කැමැත්තක් දක්කනවාද කියලා. අර අපි උදේ කියපු චයිනීස් ටෙම්පල් එකේ වගේම මේ විහාරයේත් මේ ගිය පිරිස්ගේ අලු තැන්පත් කරපු අලු බඳුන් දකින්නට පුළුවන්. මේ වෙසක් උත්සව කාලේ මේගොල්ලන්ට පින් අනුමෝදන් කිරීම මේ පන්සලෙත් සිද්ධ වෙනවා. ඔන්න ඒ පන්සලෙන්ම අපිට අපේ රෑ කෑම ලෑස්ති කරලා තිබුණා. ඉතින් අපි ලෑස්ති වෙන්නේ අපි ඉන්න කස්ටියම්ස් වලින්ම කෑමත් අරගෙන පුළුවන් ඉක්මනට අපි ඉන්න තැනට යන්න. මොකද අද ඉවර වෙන්නේ ගොඩාක්ම මහන්සි සහ ගොඩක් ලස්සන දවසක්. අපි බලමු ඊළඟ බ්ලොග් එකෙන් අපි මොනවද මැලේසියාවේ කරන්නේ, අපි කොහෙද ඇවිදින්න යන්නේ කියලා. එහෙනම් හැමෝම පරිස්සමට ඉන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.